ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩ දවසකට පස්සේ ටිකක් වෙනස් වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. වෙනස් වීඩියෝ එකක් කියලා කියන්නේ මේ කවර් පික්චර් එකේ තියෙන හැම කෑම වර්ගයක්ම හදන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යනවා. මේ බත් පාර්සල් එකේ ටෙම්පරාදු කරගත්ත බත් එක හදන විදිය, කට්ලට් බදින විදිය, ඒ වගේම රසම රස පරිප්පුව කොහොමද හදන්නේ කියලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන පොලොස් ඇඹුල හදලා තියෙන ටින්කල පොලොස් එකකින්. තවත් විශේෂත්වයක් තියෙන පොල් සම්බෝලේ හදලා තියෙන වියලගත්ත පොල් වලින්. ඉතින් මේ හැම දෙයක්ම හදන විදිය අපින් එකින් එකට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. මම මේ වීඩියෝ එකට ඇතුළත් කරා රසම රස කස්ටඩ් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම හවසට තේ බොන්න වැලිතලප හදාගන්න විදියත් ඇතුළත් කරා. ඊට අමතරව වරද්ද ගන්නේ නැතුව කජු අලුව හදන විදිහයි පැණිවලලු හදන විදිහයි ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් මගේ channel එකට subscribe කරන්න. අපි මුලින්ම බලමු බත් එක හදාගන්නේ කොහොමද කියලා. මම අරගෙන තියෙන්නේ ලංකාවේ කීරි සම්බ හාල් එක. ඒ වගේම කපාගත්ත ලූණු ගෙඩියක්, කරපිංචා, රම්පේ, එනසාල්, කරාබු නැටි, කුරුඳුත් මම පාවිච්චි කරලා තියෙනවා. මම මුලින්ම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් පොඩ්ඩක් එකතු කරලා මේ හැම දෙයක්ම ටෙම්පරාදු කරගන්න එක. මේ වගේ රන්වන් පාටට තමයි ඔයාලට මේ ටික බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ හැම දෙයක්ම සෝදගත්ත හාල් එකට එකතු කරගන්න. මම බත් එක උයන්නේ රයිස් කුකර් එකේ. ඔයාලට මේ වෙලාවේදී රස අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. සමහර කට්ටිය ලුණු එකතු කරනවා, සමහර අය ලුණු එකතු කරන්නේ නැහැ බත් එකට. හැබැයි ටෙම්පරාදු කරන බත් එකට ලුණු පොඩ්ඩක් එකතු කරගත්තාම බත් එකේ රස පොඩ්ඩක් වැඩි වෙනවා. ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ, පොඩ්ඩක් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක රයිස් කුකර් එකේ උයාගමු. මේ තමයි උයාගත්ත බත් එක. මීළඟට අපි බලමු පොලොස් එක හදාගන්නේ කොහොමද කියලා. පොලොස් එක හදාගන්න මම ටින්කල පොලොස් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම පිට රටක ජීවත් වෙන හින්දා මට පොලොස් ගෙඩියක් හොයාගන්න පුළුවන්කමක් තිබුණ නැහැ. මේක තමයි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි මම මීට කලින් මේකෙන් හදලා තියෙනවා. සාමාන්‍ය පොලොස් එකක් හදනවා වගේම රසට අපිට මේකෙන් හදාගන්න පුළුවන්. පොලොස් එක හදාගන්න මම මෙතන තියෙන ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. මීට අමතරව මිරිස් කුඩු 3-5 කුඩු, එතකොට කහ කුඩු, ඒ වගේම බැදපු මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, පොල් කිරිත් පාවිච්චි කරනවා. මීළඟට මම පොලොස් ටික හොඳට වතුරෙන් හොද ගන්නවා. වතුරෙන් හොද ගන්න හේතුව තමයි මේ පොලොස් එක තියෙන ලුණු වතුරේ. ඒ හින්දා හොඳට හොද ගන්න එක ඊටාම වැදගත්. ඊළඟට මම කරන්නේ මේ විදියට භාජනයක් අරගෙන ඒ භාජනයේට මිරිස් කුඩු තේ හැඳි 2ක්, 3-5 කුඩු තේ හැන්දක්, බැදපු 3-5 කුඩු තේ හැන්දක්, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඒ හැම දෙයක්ම එකතු කරගත්තට පස්සේ පොල් තෙල් තේ හැඳි 2කුත් එකතු කරගන්නවා. දැන් මේ හැම එකක්ම හොඳින් කලවම් කරගන්න. මීළඟට මම මේ මිශ්‍රණය පොලොස් එකට එකතු කරගන්නවා. පොලොස් එකට එකතු කරගෙන පොලොස් එකේ හොඳට කලවම් කරගන්න. මීළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගත්තා. පොල් තෙල් එකතු කරගෙන පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඔයාලට සුදු ලූණු, එතකොට රම්පේ, කරපිංචා, එනසාල්, කරාබු නැටි මේ හැම දෙයක්ම එකතු කරගන්න පුළුවන්. මේ දේවල් එකතු කරගෙන හොඳට රන්වන් පාට වෙනකම් මේ හැම දෙයක්ම බැද ගන්න.
ලුණු ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට මේ විදිහට මිරිස් කුඩු තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. මෙතනදී මම එකතු කරගන්න මිරිස් එක එච්චර සැර නැහැ. ඔයාලා මිරිස් කුඩු 3-5 ලුණු වගේ දේවල් එකතු කරගද්දි හැමදාම මම කියනවා වගේම ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මේ විදිහට මිරිස් කුඩු එකතු කරගන්නේ පොලොස් එකට ලස්සන පාටක් එකතු කරගන්න. මීළඟට මම පොලොස් එක එකතු කරගන්නවා. පොලොස් එක එකතු කරගත්තට පස්සේ මම වතුර කෝප්ප දෙකකුත් එකතු කරගන්නවා. වතුර කෝප්ප දෙකක් එකතු කරගෙන ඔයාලට පුළුවන් මේ වෙලාවේදී රස අනුව ලුණු එකතු කරගන්නත්. එහෙම නැත්නම් ලුණු ටික පස්සේ එකතු කරගන්න පුළුවන්. වතුර කෝප්ප දෙක එකතු කරලා මේක හොඳින් වහලා ඉවර වෙලා මද ගින්දරේ උයා ගන්න. පොලොස් එක උයා ගන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා අඩු ගින්දර තමයි පාවිච්චි කරන්න. ගින්දර අඩුවෙන් පාවිච්චි කරන තරමට වැඩි වෙලාවක් උයන තරමට පොලොස් එකේ රස වැඩි වෙනවා. මේ තියෙන්නේ පොලොස් එක විනාඩි 10කට පස්සේ. මම මේ වෙලාවේදී අවුමිරිස් කරල් දෙක තුනකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙ හොඳට කලවම් කරලා ආයෙත් මද ගින්දරේ තවත් විනාඩි 5-6ක් උයා ගන්නවා. මේ තියෙන්නේ පොලොස් එක විනාඩි 8කට පස්සේ. මේ වෙලාවේදී ඔයාලට පේනවා පොලොස් එකේ වතුර ටික හොඳටම හිඳිලා තියෙන්නේ කියලා. දැන් මම මේකට උකු පොල් කිරි එකතු කරගන්නවා. ඔයාලට පේනවා පොල් කිරි එක කහ පාටට වගේ තියෙන්නේ. ඒකට හේතුව මම පොල් කිරි එකට කහ කුඩු ස්වල්පයක් එකතු කරගෙන තියෙනවා. මතක තියාගන්න මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ පිටිකල පොල් කිරි. දැන් මේක හොඳට කලවම් කරලා ආපහු මම විනාඩි 5ක් විතර පිස ගන්නවා. මේ විනාඩි 5කට පස්සේ මම භාජනයේ පියන අයින් කරලා ඉවර වෙලා හොඳට කලවම් කරගත්තා. තාමත් පොලොස් එකේ පදම හරියට ඇවිල්ලා නැහැ. මේ තවත් විනාඩි 5කට පස්සේ දැන් නම් පොලොස් එකේ පදම හරියට තියෙනවා. ඔයාලට තේරෙනවා මේ වෙලාවේද වතුර ගතිය නැහැ. පොලොස් එකෙන් හොඳට තෙල් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පදමට තමයි මම මගේ පොලොස් එක හදාගන්නේ. දැන් අපි පරිප්පු එක හදාගමු. මම මෙතන පරිප්පු කෑම 150ක් තමයි අරන් තියෙන්නේ. ඒක හොඳින් හොදලා භාජනයකට එකතු කරගත්තා. ඒ වගේම මම මෙතන වතුර කෝප්ප දෙකකුත් එකතු කරලා තියෙනවා පරිප්පු එකට. ඊළඟට මම මිරිස් කුඩු තේ හැන්දක් 3-5 කුඩු තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට අමතරව කුරුඳු කැබලි දෙකකුත් එකතු කරගන්නවා. මේ දේවල් හොඳට කලවම් කරලා ඉවර වෙලා අපි මේක මද වෙලාවක් උයාගමු. මේ විදිහට පරිප්පු එකේ වතුර ටික ඔක්කොම හිඳුනට පස්සේ ඔයාලට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු ටික එකතු කරගත්තට පස්සේ පරිප්පු එක හොඳින් කලවම් කරගන්න. කලවම් කරගෙන පරිප්පු එක මේ භාජනයෙන් වෙන භාජනයකට අයින් කරගන්න. භාජනයේ මේ විදිහට ලිපේ තියලා මේ භාජනයට පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරගන්න. හොඳින් රත් වුණු තෙල් එකට අබ තේ හැන්දක් එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නේ සුදු ලූණු. සුදු ලූණු ටික රන්වන් පාට වෙනකම් බැදගන්න. ඊට පස්සේ ලූණු ටික එකතු කරගන්නවා. ලූණු ටිකට අමතරව රම්පේ, කරපිංචා, අමු මිරිස් මේ හැම දෙයක්ම එකතු කරගන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම එකතු කරගෙන හොඳින් කලවම් කරලා රන්වන් පාට වෙනකම් බැදගන්න. දැන් මම කපාගත්ත වියලි මිරිස් කෑලි 4කුත් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ මිරිස් කුඩු තේ හැන්දක්. මේකත් එකතු කරගෙන හැම දෙයක්ම හොඳින් කලවම් කරගන්න.
දැන් පරිප්පු එක එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊළඟට මම පොල් කිරි එක එකතු කරගන්නවා. පොල් කිරි ටික හොඳින් කලවම් කරගන්න. පොල් කිරි ටික හොඳින් කලවම් කරලා ඔයාලට පුළුවන් රස අනුව මේ වෙලාවේදී ලුණුත් එකතු කරගන්න. මේක මම මදගින්දරේ විනාඩි 5ක් 8ක් වගේ කාලයක් උයා ගන්නවා. මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ පරිප්පු එකේ එකතු කරගත්ත පොල් කිරි ටික හිඳෙනකම්ම පරිප්පු එක උයා ගන්න එක. මේකට මම කියන්නේ පරිප්පු කැට කපලා හදනවා කියලා. බත් පාර්සල් එකක් හදනකොට මේ විදිහට පරිප්පු හැදුවම රසයි. මෙන්න මේ පදමට එනකොට පරිප්පු එක ලෑස්ති. ඊළඟට අපි මාළු එක හදාගමු. මම තලපත් මාළු තමයි පාවිච්චි කරන්නේ. තලපත් මාළු මෙතන ග්‍රෑම් 250ක් තියෙනවා. මාළු එක හදාගන්න මම තක්කාලි ගෙඩියක්, ලූණු ගෙඩියක්, අම්මිරිස්, රම්පේ, කරපිංචා, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොත්තක්, ඒ වගේම සුදු ලූණු සහ ඉඟුරුත් පාවිච්චි කරනවා. මාළු එක මිරිසට තමයි මම හදාගන්න යන්නේ. මම මාළු එක හදාගන්න 3-5 මිරිස් කුඩු මිශ්‍රණයක් හදාගන්නවා. ඒක හදාගන්න ඔයාලා මේ විදිහට භාජනයක් අරගෙන ඒ භාජනෙට මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරගන්න. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි එකක්, මේක අමු 3-5 එක. ඊට පස්සේ බැදපු 3-5 කුඩු තේ හැඳකුත් එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නේ ගම්මිරිස් කුඩු තේ හැන්දක්. මේකට දැන් අපි ලුණු ස්වල්පයකුත් එකතු කරගමු. ලුණු එකතු කරගත්තට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගෙන මේක ගුලියක් විදිහට හදාගන්න. මේ විදිහට භාජනයක් ලිපේ තියලා භාජනය හොඳින් රත් වුණාට පස්සේ පොල් තෙල් තේ හැඳි 2ක් එකතු කරගන්න. දැන් මම සුදු ලූණු සහ ඉඟුරු එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ කුරුඳු. දැන් මේකට කරපිංචා, රම්පේ, ඒ වගේම ලූණුත් එකතු කරගන්න. දැන් අපි කපාගත්ත තක්කාලි අවමිරිසුයිත් එකතු කරගමු. මේ හැම දෙයක්ම එකතු කරලා හොඳට කලවම් කරලා අපි මේක මදගින්දරේ රන්වන් පාට වෙනතුරු බැදගමු. දැන් අපි කලින් හදාගත්ත 3-5 මිරිස් කුඩු මිශ්‍රණය එකතු කරගමු. මේ මිශ්‍රණය එකතු කරගෙන තෙල් එකේ පොඩ්ඩ වෙලාවක් උයා ගන්න. විනාඩි 2ක් වගේ. අඩු ගින්දර පාවිච්චි කරන්න මතක තියාගන්න. මෙන්න මේ වගේ පාටට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ මිශ්‍රණයට වතුර කෝප්පයක් එකතු කරගන්න. මම මිශ්‍රණයට තව ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට හැමදාමත් කියනවා වගේම කියන්න තියෙන්නේ මිරිස් කුඩු 3-5 ලුණු වගේ දේවල් එකතු කරගද්දි ඔයාලගේ රස අනුව එකතු කරගන්න ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේකට මාළු ටික එකතු කරගන්නවා. දැන් අපි මාළු එක උයා ගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත මාළු එක.
අපි දැන් වම්බටු එක හදාගමු. මම මෙතන වම්බටු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. වම්බටු එක මම පුංචි කොටු වලට කපලා ගැඹුරු තෙලේ බැදගත්තා. ගැඹුරු තෙලේ බැද ගන්න කලින් වම්බටු එකට මම මිරිස් කුඩු, එතකොට කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට මිශ්‍ර කරලා තමයි ගැඹුරු තෙලේ බැදගත්තේ. වම්බටු එක හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මෙතන තියෙනවා. මීට අමතරව මිරිස් කුඩු 3-5 කුඩුත් මම පාවිච්චි කරනවා. මේ විදිහට භාජනයක් ලිපේ තියලා භාජනේ රත් වුණාම පොල් තෙල් ස්වල්පයක් එකතු කරගන්න. පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් කපාගත්තු සුදු ලුණු ටිකත් එකතු කරන්න. ඊළඟට මම ලුණු කරපිංචා රම්පේ එකතු කරගන්නවා. ඒ වගේම අවමිරිස් ටිකත් එකතු කරගන්න පුළුවන්. දැන් මම රතු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේ හැම දෙයක්ම විනාඩි 2ක් විතර උයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් කෑලි මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්න. දැන් මම වම්බටු ටික එකතු කරගන්නවා. වම්බටු ටික එකතු කරගෙන මද ගින්දරේ විනාඩි 2ක් විතර උයා ගන්න. දැන් මම වම්බටු එකට උකු පොල් කිරි කෝප්ප භාගයක් එකතු කරගන්නවා. මම පොල් කිරි එක හදාගන්නකොට කහ කුඩු ස්වල්පයක් එකතු කරගත්තා. මේක හොඳට කලවම් කරලා ඉවරලා මද ගින්දරේ විනාඩි 2ක් විතර උයා ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත වම්බටු එක. ඊළඟට මං හදන්නේ මැල්ලුම. අද මම වෙනසකටත් එක්ක මුරුංගා කොළ මැල්ලුමක් හැදුවා. මුරුංගා කොළ ටික මෙන්න මේ විදිහට ප්ලාස්ටි කරගන්න. දැන් මම ලෑස්ති කරගත්ත මුරුංගා කොළ ටික මේ විදිහට මේ භාජනයට දාගන්නවා. දැන් මං කොලයකට වතුරයි ලුණුයි එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන විනාඩි 15ක් විතර මේක තියන්න. මම ඊට පස්සේ මුරුංගා කොළ ටික හොඳින් හොදගෙන මේ විදිහට වතුර පේරෙන්න පෙනේරයකට දාලා තිබුණා. දැන් මම මුරුංගා කොළ ටික හීනියට කපා ගන්නවා. මැල්ලුම හදාගන්න මම පොළුයි, ලූණුයි, වියලි මිරිසුයි තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයාලට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා භාජනයක් ලිපේ තියලා ඒ භාජනයට කපාගත්ත කොළ ටික එකතු කරගන්න. කොළ ටික එකතු කරගත්තට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. ලුණුත් එකතු කරගෙන ඊට පස්සේ පොල් ටිකත් එකතු කරගන්න. මේ හැම දෙයක්ම හොඳට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කලවම් කරගෙන මද වේලාවක් අපි මේක උයාගමු. විනාඩියක් විතර කාලයක් අඩු ගින්දරේ තමයි උයාගන්නේ. මේ විදිහට කොළ ටික විනාඩියක් විතර උයලා මේක වෙන භාජනයකට අයින් කරගන්න. ඊට පස්සේ ආපහු භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාම ලුණු ටික එකතු කරගන්න. ලුණු ටික රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ වියලි මිරිස් ටිකත් එකතු කරගන්න. දැන් මම කලින් ලෑස්ති කරගත්ත කොළ ටික ආපහු එකතු කරගන්නවා. කොළ ටික එකතු කරගෙන
විනාඩියක් විතරයි උයා ගන්න. ඊට වැඩිය වැඩි කාලයක් උයා ගන්න එපා. දැන් අපි කට්ලට් එක හදාගමු. කට්ලට් එක හදන්න අවශ්‍ය කරන හැම ද්‍රව්‍යයක්ම මෙතන තියෙනවා. තම්බගත්ත අල ටික එකතු කරද්දී ඒ ටික හොඳින් පොඩි කරගන්න. මං සැමන් ටිකත් එකතු කරගන්න කලින් හොඳට පොඩි කරගත්තා. කට්ලට් ටිකක් දැන් ලෑස්තියි. දැන් අපි සම්බෝලේ හදමු. සම්බෝලේ හදන්න මම පාවිච්චි කරන්නේ වේලා ගත්ත පොල්. මට ෆ්‍රෙෂ් එක ගන්න බැරි හින්දා තමයි වේලා ගත්ත පොල් එක පාවිච්චි කරන්නේ. ඔයාලා වේලා ගත්ත පොල් එකට උණු වතුර දාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට හදාගන්න. උණු වතුර දාන්න ඕන ප්‍රමාණයක් කියලා නැහැ. ඔයාලට පොල් එකේ වියලි ගතිය නැති වෙනකන් උණු වතුර එකතු කරගන්න.
ඔන්න දැන් අපි සම්බෝලෙත් හදාගෙන ඉවරයි. ඔයාලා මේ විදිහට සම්බෝලේ හදලා බලන්න. පොල් ගෙඩියකින් හදාගන්න සම්බෝලේ වගේම මේ වියලි පොල් වලින් හදාගන්න සම්බෝලෙත් රසට තියෙනවා. බත් පාර්සල් එක හදාගන්න ඕන හැම දෙයක්ම හදලා ඉවරුණාට මං හිතුවා තවත් විශේෂ කෑම වර්ග දෙකක් මේ වීඩියෝ එකට එකතු කරනවා කියලා. බත් කාලා කන්න අතුරුපසට කස්ටඩ් පුඩින් එකකුයි වැලි තලප එකකුයි හදන විදිහ තමයි මං ඊළඟට කතා කරන්න යන්නේ. කස්ටඩ් පුඩින් එක හදන්න මම කිරි කෝප්ප 2යි, කස්ටඩ් පවුඩර් මේස හැඳි 2යි, සීනි මේස හැඳි 3යි, වැනිලා ස්වල්පයකුයි භාවිතා කරන්නේ. ඉතින් ඉස්සෙල්ලම සීනි තේ හැඳි 2ක් අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට දාලා අපි සීනි එක රන්වන් පාට වෙනකන් හදාගමු. සීනි එක මේ පදමට හදාගත්තට පස්සේ ඔයාලා මේක කස්ටඩ් පුඩින් එක හදන භාජනයට දාගන්න. මීළඟට ඔයාලා ඉතුරු වුණු සීනි ටික කිරි එකත් එක්ක හොඳින් කලවම් කරගන්න. සීනි ටිකයි කිරි ටිකයි හොඳට කලවම් වුණාට පස්සේ මේ විදිහට භාජනයකට දාලා කිරි ටික රත් කරගන්න පටන් ගන්න. දැන් අපි කිරි ටික මේ විදිහට භාජනයකට දාලා කිරි එක රත් කරගමු. කිරි එක උතුරගෙන වගේ එන පදමට එනකොට කස්ටඩ් ටික එකතු කරන්න. ඔයාලට මේ විදිහට කස්ටඩ් එකතු කරන්න කැමති නැත්නම් කස්ටඩ් එක කිරි එකේ වෙනම දිය කරලා එකතු කරගන්නත් පුළුවන්. අමතක කරන්නේ නැතුව මේ විදිහට දිගටම කලවම් කරන්න. නැත්නම් කස්ටඩ් එක කැටි ගැහෙන්න ඉඩ තියෙනවා. මේ මිශ්‍රණය විනාඩි 5ක් විතර හොඳට උතුර ගන්න. ඒ වගේම අමතක කරන්නේ නැතුව දිගටම කලවම් කරන්න. ඔයාලට විනාඩි 5කට විතර පස්සේ තේරෙයි මේ කිරි මිශ්‍රණය ටිකක් ඝනකම් වෙනවා. ඒ ඝනකම් වෙනකොට ඔයාලට පුළුවන් ගෑස් එක ඕෆ් කරලා මේ විදිහට අපි කලින් හදාගත්ත භාජනයට කස්ටර්ඩ් එක එකතු කරන්න. හදාගත්ත කස්ටර්ඩ් එක මම දැන් හොඳට නිවෙන්න තියෙනවා. හොඳින් නිවුණාට පස්සේ මම මේක ෆ්‍රිජ් එකට දාගන්නවා. ෆ්‍රිජ් එකේ දාලා පැය 2-3ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. මේ තමයි පැය 3කට පස්සේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත කස්ටර්ඩ් පුඩින් එක. අපි දැන් මේක අනිත් පැත්ත හරවලා බලමු. ඔන්න දැන් කස්ටර්ඩ් පුඩින් එකත් ලෑස්ති. මීළඟට අපි බලමු වැලි තලප එක හදාගන්නේ කොහොමද කියලා. වැලි තලප එක හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මෙතන තියෙනවා. මෙතන හාල් පිටි ග්‍රෑම් 500ක්, සීනි ග්‍රෑම් 250ක්, කකුරු ග්‍රෑම් 250ක්, ඒ වගේම වියලාගත් පොල් ග්‍රෑම් 150ක් තියෙනවා. ඊට අමතරව වෙනසල් කරල් 3-4කුත් තියෙනවා. මම මේ වියලාගත් පොල් එක උණු වතුර ටිකක් එකතු කරලා සාමාන්‍ය විදියට හදාගන්නවා. ඒ වගේම හාල් පිටි එක මම කඩෙන් ගත්ත හාල් පිටි එකක් තමයි පාවිච්චි කරන්නේ. හාල් පිටි එක මම විනාඩි 2ක් විතර මද ගින්දරේ බැද ගන්නවා. ගොඩක් වෙලා බැද ගන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩ වෙලාවයි බැද ගන්න ඕනේ. හාල් පිටි එක රත් වීගෙන වගේ එනකොට ඒකේ පදම හරි.
බැදගත්ත පිටියකින් ග්‍රෑම් 150ක් විතර වෙන භාජනයකට අයින් කරන්න. ඊළඟට ඉතුරු පිටි ටික මෙන්න මේ විදිහට භාජනයකට දාලා ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පොල් ටිකත් එකතු කරගන්න. දැන් මේ හැම දෙයක්ම හොඳින් කලවම් කරගන්න. මම දැන් වතුර පොඩ්ඩ එකතු කරලා මේක පිට්ටු එකක් හදාගන්න විදිහට අනා ගන්නවා. ඔයාලා මෙන්න මේ පදමට වෙනකම් පිටි එක අනා ගන්න. ඊට පස්සේ අනාගත්ත පිටි එක මෙන්න මේ විදිහට වෙනම භාජනයකට දාගන්න. මේකේ තියෙන පිටි එක කැට ලොකු හින්දා අපි චූටි කැටවලට හදා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම මේ කෝප්පයක් ආධාරයෙන් කරන්නේ. ඔයාලා බලන්න මේ විදිහට පිට්ටු එක අනාගද්දි පිට්ටු එක රසටයි ලස්සනටයි දෙකටම තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී පුළුවන් අර අපි අයින් කරගත්ත පිටි එකෙන් පොඩ එකතු කරගෙන මේක පුංචි කැටවලට හදා ගන්න. පිට්ටු එකේ කැට පුංචි වෙන තරමට අපිට වැලි තලපයක රසට හදා ගන්න පුළුවන්. මෙන්න මේ පදම වෙනකන් ඔයාලා පිට්ටු එක අනා ගන්න. දැන් අපි පිට්ටු එක තඹ ගමු. මේ තියෙන්නේ තඹගත්ත පිට්ටු එක. ඊළඟට මං ගෑරප්පුවක ආධාරයෙන් පිට්ටු එක මෙන්න මේ විදිහට පොඩි කරගන්නවා. අපි දැන් වැලි තලප එක හදන්න පටන් ගමු. මුලින්ම මම හකුරු ටික පුංචියට කපා ගත්තා. පුංචියට කපාගත්ත හකුරු ටික මේ විදිහට භාජනයට එකතු කරගන්න. දැන් ඔයාලා හකුරු එකටම සීනි එකත් එකතු කරගන්න. මම සීනි පොඩ තමයි එකතු කරගන්නේ. ඊළඟට මම හකුරු එකට වතුර මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒක එකතු කරගෙන මේ හැම දෙයක්ම හොඳින් කලවම් කරන්න. හකුරු ටික මේ පදමට දිය වුණාට පස්සේ මම ඉතුරු සීනි ටිකත් හකුරු එකට එකතු කරගන්නවා.
හකුරු මිශ්‍රණය මෙන්න මේ පදමට හදාගන්න. දැන් මම පිට්ටු ටික එකතු කරගන්නවා. පිට්ටු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. එකපාරම ඔක්කොම එකතු කරගන්න එපා. පොඩ පොඩ එකතු කරගන්න. පිට්ටු එක අඩු ගින්දරේ උයාගන්න. ඔයාලා පිට්ටු එක එකතු කරාට පස්සේ ඔයාලට පේනවා පිට්ටු එකේ වතුර ගතිය තියෙනවා කියලා. ඒ කියන්නේ තාමත් වැලි තලපවල පදමට ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලා අඩු ගින්දරේ මේක වතුර ගතිය අඩු වෙනකන් උයා ගන්න ඕනේ. මෙන්න මේ පදම තමයි වැලි තලපවලට හරි පදම. මම වැලි තලප එක කපා ගන්න මෙන්න මේ විදිහට ට්‍රේ එකක් ලෑස්ති කරගත්තා. දැන් අපි වැලි තලප එක කපා ගමු. වැලි තලප එක කෑලි කපද්දි රස්නෙම්ම කෑලි කපන්න. නිවෙනකන් තියන්න එපා. නිවෙන්න තිබුණොත් එහෙම කෑලි කපා ගන්න බැරි වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස වැලි තලප එක. අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි දෙයක් තමයි අලුව කියන්නේ. ඉතින් මං හිතුවා අලුව හදන විදිහත් මේ වීඩියෝ එකට එකතු කරගන්නම් කියලා. අවශ්‍ය කරන හැම ද්‍රව්‍යයක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. මුලින්ම මම එන සාල් ටික කුඩු කරගන්නවා. මීළඟට මං කජු ටිකත් හීනියට කපා ගන්නවා. දැන් මේ විදිහේ භාජනයක් ලිපේ තියලා ඔයාලා භාජනයේට හාල් පිටි ටික එකතු කරගන්න. හාල් පිටි ටික එකතු කරගෙන හාල් පිටි ටික මද ගින්දරේ බැද ගන්න. අපි දැන් හාල් පිටි ටික බැදගත්තනේ. ඒ බැදගත්ත හාල් පිටි ටික නිවෙන්න තියමු. දැන් ඔයාලා මේ විදිහට භාජනයක් අරගෙන ඒකට සීනි එක එකතු කරලා වතුර කෝප්පෙත් මේක එකතු කරන්න. සීනි එක හදාගන්න විදිහ තමයි අලුවා එක හදාගන්න ඉතාම වැදගත් වෙන්නේ. මම අලුවා එක හදන්න පටන් ගත්තේ පළවෙනි පාරට. ඉතින් මට කීප සැරයක්ම අලුවා එක හදන විදිහ වැරදුනා. ඒත් මම හරි විදිහ හොයාගත්තා. ඉතින් බලමු ඔයාලටත් මේ විදිහට හදලා අලුවා එක රසට හදාගන්න පුළුවන්ද කියලා.
මීළඟට මම මේ විදිහට ලෑල්ලක් අරගෙන ඒ ලෑල්ලට තෙල් කඩදාසියක් දැම්මා. තෙල් කඩදාසිය උඩට බැදගත්ත හාල් පිටි ටිකක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි සීනි එක මේ විදිහට පැණි එකක් විදිහට හදාගමු. සීනි පැණි එකේ පදම තමයි අලුව එක හදද්දි ඉතාම වැදගත් වෙන්නේ. පදම හරියට හදාගත්තේ නැත්නම් අලුව එක හදාගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ පදමට ආවහම සීනි එක ලෑස්තියි. මේ වෙලාවේදී මම කුඩු කරගත්ත එනසාල් ටික එකතු කරනවා. එනසාල් ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් මම ගෑස් එක ඕෆ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක නිවෙන්න තියනවා. නිවෙන්න තියනවා කිව්වට සම්පූර්ණයෙන්ම නිවාගන්නේ නැහැ. බලන්න මෙන්න මේ පදමට තමයි සීනි එක හදාගන්න ඕනේ. දැන් මම කරන්නේ කජු ටික එකතු කරගන්න එක. කජු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මම බැදගත්ත පිටි ටික මෙන්න මේ විදිහට භාජනයට දාගත්තා. දැන් අපි උණු කරගත්ත පැණි එකෙන් පොඩ එකතු කරන ගමන් මේක අනාගමු. මම ග්ලව්ස් එකක් මේ වෙලාවේ දාගන්නවා. මොකද පැණි එක ගොඩාක් රස්නේ නැති වුණත් අතට දැනෙන රස්නකින් තමයි පැණි එක තියෙන්නේ. මේ ක්‍රමය අලුව හදන සාම්ප්‍රදායික ක්‍රමය නොවෙන්න පුළුවන්. ඒත් මම මේ විදිහට හදලා තමයි අලුව එක හරියට හදාගත්තේ. ඔයාලට මම මේක දිගටම පෙන්වන්නේ හරි පදමයි හරි විදිහයි ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඉතින් මෙන්න මේ වගේ අලුව එක හදලා ඉවර වෙලා ගුලියක් වගේ හදාගන්න පුළුවන් වෙනකොට තමයි හරිම පදම එන්නේ. බලන්න මෙන්න මේ විදිහට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අලුව එක ලෑස්තියි. ඊළඟට මම කරන්නේ අපි කලින් හදාගත්ත තැටියට මේ අලුව එක දාන එක. මේ වෙලාවෙදිත් අලුව එක රස්නෙට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා අලුව එක කැඩෙන්නේ නැහැ. හරියට අපි කිරිබත් එකක් හදාගන්නකොට එන පදමට තමයි අලුව එක මේ වෙලාවේදී තියෙන්නේ. අලුව එක හදද්දී අලුව එක නිවෙන්න දෙන්න එපා. රස්නෙන් තියෙද්දිම මේ විදිහට තැටිය තුනී කරගන්න. ඒ වගේම කපද්දිත් ඉක්මනට කපා ගන්න. මොකද අලුව එක නිවුනොත් එහෙම ඔයාලට හරියට කපා ගන්න බැරි වෙනවා. දැන් මේ විදිහට හොඳට තුනී කරගත්තට පස්සේ ඔයාලා හාල් පිටි ටිකක් අලුව එකේ උඩින් ඉහන්න.
දැන් අපි අලුවා එක කපා ගමු. ඉතින් මේ තමයි අපි හදාගත්ත අලුවා එක. ඔයාලත් හදලා බලන්න මේ විදිහට ඔයාලටත් රසට වැරදෙන්නේ නැතුව අලුවා එකක් හදාගන්න පුළුවන්ද කියලා. අපි දැන් බලමු පැණිවලලු හදාගන්නේ කොහොමද කියලා. මම පැණිවලලු හදාගන්න ගන්න උඳු එක මුලින්ම හොඳින් සෝදලා පැය 5ක් විතර පොඟව ගත්තා. ඒ වගේම මම හාල් පිටි එකයි පාන් පිටි එකයි හොඳට මිශ්‍ර කරගත්තා. දැන් අපි උඳු එක අඹරගමු. උඳු එක අඹරගද්දී අපි වතුර එකතු කරන්නේ නැහැ. පොල් කිරි තමයි එකතු කරගන්නේ. මේ තියෙන්නේ අඹරගත්ත උඳු එක. මං උඳු එක අඹරගද්දී ඔයාලට පේනවා ගොඩාක් පොල් කිරි එකතු කරලා නැහැ කියලා. මෙන්න මේ වගේ පොල් කිරි ප්‍රමාණයක් මට ඉතුරු වුණා උඳු එක අඹරගත්තට පස්සේ. දැන් මම කරන්නේ මේ උඳු මිශ්‍රණයට පාන් පිටි ටිකයි හාල් පිටි ටිකයි කලවම් කරන එක. මිශ්‍රණය පොඩ්ඩක් ඝනකම වැඩි හින්දා මම තව පොල් කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. මෙන්න මේ පදමට ඔයාලා උඳු මිශ්‍රණය හදාගන්න. දැන් මේ මිශ්‍රණය හොඳට වහලා ඉවර වෙලා පැය 5ක් 6ක කාලයක් ඔයාලා තියන්න ඕනේ. මේ අතරතුරේදී මම සීනි පැණි මිශ්‍රණය හදාගන්නවා. මම මේකට මුලින්ම කරන්නේ භාජනයක් මේ විදිහට ලිපේ තියලා ඉවර වෙලා ඒ භාජනයේට සීනි ටික එකතු කරගන්න එක. සීනි ටික එකතු කරගෙන පැණි ටිකත් ඒ වෙලාවෙම එකතු කරගන්න. සීනි ටික හොඳින් දිය වෙලා මෙන්න මේ වගේ පදම එනකම් පැණි ටික රත් කරගන්න. මේ තියෙන්නේ උඳු මිශ්‍රණය පැය 5කට පස්සේ. දැන් මේක ඔයාලා හොඳට කලවම් කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේ පදමට තමයි උඳු මිශ්‍රණය තියෙන්න ඕනේ.
ඊළඟට මම මේ විදිහට වීදුරුවක් අරගෙන ඒකට පයිපින් බෑග් එකක් දාගන්නවා. පයිපින් බෑග් එකක් දාගෙන අපි ඒකට උඳු මිශ්‍රණය දාගමු. දැන් පැණිවලලු හදන්න හැම දෙයක්ම ලෑස්ති හින්දා මම මේ විදිහට තෙල් එකක් ලිපේ තිබ්බා. පැණිවලලු හදන්න ගැඹුරු තෙල් එකක් අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ භාජනයක් තිබුණොත් එහෙම පැණිවලලු එක හදාගන්න ලේසියි. ඉතින් මේ වගේ තැටියක තෙල් ටිකක් දාගන්න. එතකොට ඔයාලට ලේසියෙන් පැණිවලලු එක හදාගන්න පුළුවන්. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ පයිපින් බෑග් එකේ ආධාරයෙන් මෙන්න මේ විදිහට පැණිවලලු එක හදාගන්න. අඩු බින්දර පාවිච්චි කරන්න ඒ වගේම පැණිවලලු එකේ දෙපැත්තම මේ විදිහට හොඳට බැද ගන්න. බලන්න ඔයාලට පේනවා පැණිවලලු එක රන්වන් පාට වෙගෙනයි එන්නේ. මේ පදමට ආවට පස්සේ ඔයාලා පැණිවලලු එක රස්නේ පිටින්ම අරගෙන අපේ පැණි මිශ්‍රණයට දාගන්න. බලන්න ඔයාලට පේනවා පාට කොයි විදිහටද තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට පැණියකට උඳුවලලු ටික දාලා පැය 5ක් 6ක් කාලයක්වත් තියන්න ඕනේ. පැය 10ක් 12ක් තිබුණත් කමක් නැහැ. මොකද පැණි එකේ තියෙන ප්‍රමාණය වැඩි වුණාම තමයි උඳුවලලු එකට හොඳට පැණි උරා ගන්න. කෑම වර්ග ඔක්කොම හදලා ඉවර නිසා අපි දැන් කෑම එක ඔතාගමු.
මේ විදිහට කෙසෙල් කොලෙන් උතාගත්ත කෑම එක මම ෆොයිල් එකක ඔතලා ඉවර වෙලා විනාඩි 5ක් 10ක් විතර oven එකේ අඩු ගින්දරේ දානවා. එතකොට තමයි කෙසෙල් කොලේ රස බත් එකට එකතු වෙන්නේ. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ මම oven එකෙන් එළියට ගත්ත බත් එක. ඔන්න ඉතින් අපි රසවත් කෑම වේලක් අද හදාගත්තා. ගොඩාක් එළවලු ಜಾති හැදුවා. ඒ වගේම අතුරුපස හැදුවා. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදියට අමතක කරන්නේ නැතුව මගේ channel එකට subscribe කරන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන්.